සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල අපි හැමෝම කතා කරන දෙයක් තමයි හොඳට බොන්න ඕනේ කියලා. වැරදිට හිතන්න එපා බොන්න ඕනේ කිව්වහම මේ අපි කතා කරන්නේ ජලය ඒ වගේම දියර වර්ග ගැන වෙන දේවල් ගැන නෙමෙයි. ඉතින් අපිත් වෛද්‍යවරු විදිහට මේ වගේ කාලගුණයක් තියෙනකොට නිතර හොඳට බොන්න කිව්වට බොහෝ වෙලාවට මේ බොන ප්‍රමාණය ගැන කියන්නේ නැහැ. ඒ නිසාමද මන්ද බොහෝ දෙනෙක් අපෙන් අහනවා කොච්චර ප්‍රමාණයක් අපි දවසකට මේ වගේ කාලගුණයක් තියෙද්දි බොන්න ඕනේද කියලා. විශේෂයෙන්ම වැඩිහිටියන්ට විතරක් නෙමෙයි කුඩා දරුවන්ටත් මේ වගේ කාලගුණයක් තියෙනකොට දවසකට දෙන්න ඕනේ දියර ප්‍රමාණය ගැන අපෙන් බොහෝ දෙනෙක් අහලා තිබුණා. ඉතින් අද මම මේ වීඩියෝ එක කරන්නේ අන්න ඒ ගැන ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි ජලය නැතුව අපිට ජීවත් වෙන්න බැහැ කියන කාරණාව. ඉතින් මේ වගේ උණුසුම් කාලගුණයක් තියෙනකොට අපේ ඇඟේ සාමාන්‍ය දේවල් කරනවට අමතරව අපිව විජලනය වීමෙන් වළක්වා ගන්නත් අපිට ජලය වැඩිපුර පානය කරන්න වෙනවා. හරි, දැන් අපි මුලින්ම බලමු සාමාන්‍ය නිරෝගී වැඩිහිටියෙක් දවසකට පානය කරන්න ඕනේ ජලය එහෙම නැත්නම් දියර වර්ග ප්‍රමාණය කොපමණද කියලා. ඉතින් මේක ගණනය කරන්න හරිම පහසුයි. සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පුද්ගලයෙක් දවසකට පානය කරන්න ඕනේ ජලය ප්‍රමාණය තමයි බර කිලෝග්‍රෑම් එකකට මිලිලිටර් 30ත් 35ත් අතර ප්‍රමාණයක්. උදාහරණයක් විදිහට අපි ගමු කිලෝග්‍රෑම් 60ක බර පුද්ගලයෙක්. එතකොට කිලෝග්‍රෑම් 60ක බර පුද්ගලයෙක් දවසකට පානය කරන්න ඕන ජලයේ ප්‍රමාණය තමයි 60 වැඩි කිරීම 30 හෝ 35 කියන ගාන. ඉතින් සාමාන්‍යයෙන් මේ ගාන එනවා මිලිලිටර වලින් ගත්තොත් එimhe 1800ත් 2100ත් අතර ප්‍රමාණයක්. එතකොට ඔයා සාමාන්‍ය කිලෝග්‍රෑම් 60ක් බර පුද්ගලයෙක් නම් ඔයා දවසකට පානය කරන්න ඕනේ ආසන්න වශයෙන් මිලිලිටර 2000ත් 2500ත් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ලීටර් 2.5ත් අතර ප්‍රමාණයක් ඔයා සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 60ක් බර නම් පානය කරන්න ඕනේ. ඉතින් මේක ඔයාගේ බර අනුව ඔයාටම ගණනය කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ උණුසුම් කාලගුණයක් තියෙනකොට මේ ප්‍රමාණය ප්‍රමාණවත් මදි. ඒ නිසා ඔයා වැඩිපුර තව ලීටරයක් විතර මේකට එකතු කරගන්න ඕනේ. ඉතින් ඊට අමතරව ඔයා සාමාන්‍යයෙන් එලිමහනේ වැඩ කරන කෙනෙක් නම් එලිමහනේ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් නම් මේ ප්‍රමාණය තවත් වැඩි වෙන්න ඕනේ. අනිත් වැදගත්ම කාරණාව තමයි ඔයාට කිසිම විටකත් තිබහ දැනෙනකන් ඉන්න එපා. තිබහ දැනෙන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දියර වර්ග පානය කරන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද කුඩා දරුවන්ට දවසකට දෙන්න ඕන දියර ප්‍රමාණය ගණනය කරගන්නේ කියලා. ඉතින් මේකලත් ඉතාම සරල ගණිත කර්මයක් තියෙනවා. සාමාන්‍ය කුඩා දරුවෙකුගේ බර කිලෝග්‍රෑම් වලින් ගන්න. දරුවගේ බරෙන් පළවෙනි කිලෝග්‍රෑම් 10ට 1 කිලෝග්‍රෑම් එකකට මිලිලිටර් 100 ගාන අපි දෙන්න ඕනේ. ඒ වගේම දරුවගේ බරෙන් දෙවෙනි කිලෝග්‍රෑම් 10ට අපි 1 කිලෝග්‍රෑම් එකකට මිලිලිටර් 50 ගානේ පවන්න ඕනේ. දරුවගේ බර කිලෝග්‍රෑම් 20ට වඩා වැඩි නම් ඒ වැඩි වෙන හැම කිලෝග්‍රෑම් එකකටම මිලිලිටර් 20 ගාන එකතු කරන්න ඕනේ. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැනේ. අපි මේක උදාහරණයක් අරගෙන බලමු. පළවෙනි උදාහරණය විදිහට අපි ගමු කිලෝග්‍රෑම් 8ක දරුවෙක්. එතකොට මේ දරුවට දෙන්න ඕන ප්‍රමාණය තමයි 8 වැඩි කිරීම 100. එහෙම නැත්නම් මිලිලිටර් 800ක් තමයි මේ දරුවට දවසකට අපි දෙන්න ඕන දියර ප්‍රමාණය වෙන්නේ. දැන් අපි දෙවෙනි උදාහරණය විදිහට ගමු කිලෝග්‍රෑම් 15ක් බර දරුවෙක්. මේ දරුවගේ බර කිලෝග්‍රෑම් 15ක් නිසා පළවෙනි කිලෝග්‍රෑම් 10ට අපි දෙන්න ඕනේ 10 වැඩි කිරීම 100. එහෙම නැත්නම් මිලිලිටර් 1000ක්. තව කිලෝග්‍රෑම් 5ක් තියෙනවානේ. එතකොට ඒ කිලෝග්‍රෑම් 5ට අපි දෙන්න ඕනේ 5 වැඩි කිරීම 50. එහෙම නැත්නම් මිලිලිටර් 250ක්. එතකොට මුළු එකතුව තමයි 1250ක්. එතකොට මේ කිලෝග්‍රෑම් 15ක් බර දරුවට අපි දෙන්න ඕනේ දවසකට දියර ප්‍රමාණය පැය 24කට දෙන්න ඕනේ දියර ප්‍රමාණය තමයි මිලිලිටර් 1250ක් කියන්නේ. දැන් අපි තුන්වෙනි උදාහරණය විදිහට ගමු කිලෝග්‍රෑම් 25ක බර දරුවෙක්. මේ දරුවගේ පළවෙනි කිලෝග්‍රෑම් 10ට දෙන්න ඕනේ 10 වැඩි කිරීම 1000යි. දෙවෙනි කිලෝග්‍රෑම් 10ට දෙන්න ඕනේ 10 වැඩි කිරීම 50 500යි. තුන්වෙනි කිලෝග්‍රෑම් 5ට දෙන්න ඕනේ 20 වැඩි කිරීම 5 එම නැත්නම් 100යි. මේ විදිහට ගත්තාම කිලෝග්‍රෑම් 25ක් බර දරුවෙකුට දවසකට දෙන්න ඕන දියර ප්‍රමාණය තමයි 1000 එකතු කිරීම 500 එකතු කිරීම 100 එහෙම නැත්නම් 1600ක ප්‍රමාණයක් දවසකට දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාගේ දරුවගේ බරත් මේ විදිහට අරගෙන ඔයාටම මේක ගෙදරදී හදාගෙන මේ කැල්කියුලේෂන් එක කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අර මම මුලින් කිව්වා වගේම මේ වගේ කාලෙකදී අපි මීට වඩා වැඩි ප්‍රමාණයක් දියර වර්ග දරුවන්ට දෙන්න ඕනේ. ඉතින් මෙතෙන්දී වැදගත් කාරණාවක් කියන්න ඕනේ මාස 6ට වඩා අඩු දරුවන්ට මේ කැල්කියුලේෂන් එක අපි කරන්නේ නැහැ. ඔයා සාමාන්‍යයෙන් මාස 6ට වඩා අඩු දරුවන්ට දෙන්න ඕනේ මව්කිරි විතරයි. ඉතින් මේ වගේ කාලෙකදී දරුවට මව්කිරි ටිකක් වැඩිපුර දුන්නට කමක් නැහැ. අනිත් වැදගත් කාරණාව තමයි වැඩිහිටියන්ට වඩා වේගයෙන් දරුවෝ මේ වගේ කාලෙකදී ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ ගැන හොඳට ඇහැ තියාගෙන ඉන්න ඕනේ. ඒ වගේම අර මම මුලින් කිව්වා වගේම දරුවෝ වතුර ඉල්ලනකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම දරුවට නිතර ජලය හරි දියර වර්ග හරි පානය කරන්න දෙන්න ඕනේ. අනිත් වැදගත් කාරණාව තමයි මේ වගේ කාලෙකදී අපි වතුර විතරක් බීලා මදි අපේ ඇඟෙන් දාඩිය විදිහට ලවණ ගොඩක් පිට වෙන නිසා ලවණ සහිත ද්‍රාවණ බොන්න ඕනේ. ඒ කියන්නේ ලවණ තියෙන දියර වර්ග පානය කරන්න ඕනේ. උදාහරණයක් විදිහට තැඹිලි, කුරුම්බා, දෙහි දොඩම් වගේ යුෂ වර්ග පානය කරන්න ඕනේ. ඒ වගේ දේවල් හොයාගන්න අමාරු නම් අඩුම තරමේ ජීවනි එකක් හරි හදාගෙන බොන්න.
හොඳින් මතක තියාගන්න දියර වර්ග පානය කරනවා කියලා අනවශ්‍ය විදිහට සීනි වැඩිපුර තියෙන බීම වර්ග පානය කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මම නැවතත් මතක් කිරීමක් කරන්නම්. වැඩිහිටියෙක් දවසකට පානය කරන්න ඕන ජලය හෝ දියර ප්‍රමාණය තමයි කිලෝග්‍රෑම් එකකට මිලිලීටර් 30ත් 35ත් අතර ප්‍රමාණයක්. සාමාන්‍ය දරුවෙක් දවසකට පානය කරන්න ඕන දියර ප්‍රමාණය මැනගන්න ඔයා 100 50 20 කියලා මතක තියාගන්න. පළවෙනි කිලෝග්‍රෑම් 10ට 100යි, දෙවෙනි කිලෝග්‍රෑම් 10ට 50යි, ඊට පස්සේ එන හැම කිලෝග්‍රෑම් එකකටම 20 ගානේ දෙන්න ඕනේ කියලා හොඳට මතක තියාගන්න. ඉතින් මේ වගේ අලුත් කරුණුත් එක්ක නැවතත් අපි අලුත් දවසක ඉතා ඉක්මනින් හමු වෙමු.